ඔව් කොහෙද යන්නේ? ඉස්සෙල්ලාම ඔයාට වාසනාවන්ත සුබ උදෑසනක් සහ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්නකොට ඔයාට ඇත්තටම දැනෙන්නේ නැහැ. ගොඩාක් ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ අම්මා, ඔයාගේ තාත්තා දවසක ඔයාව හැරදාලා යන දවසක ඔයාට තේරෙයි මම මේ කියන කතාව. අම්මගේ තාත්තගේ මිනි පෙට්ටිය කරපියාගෙන ගිහිල්ලා සෝනි අඩියයක වලක් කපලා ඒකට අම්මගේ තාත්තගේ පෙට්ටිය දාලා වල වහනකොට අපි ගිහිල්ලා අවසාන පස් අවුරක් අතින් විසි කරලා ගෙදර යන්න කියලා ආපස්සට හැරෙනකොට ඔයාගේ ජීවිතේ ඔයාගේ හිතට අමෝතුම දෙයක් කතා කරලා කියනවා. අය කවදා මං අම්මා කියලා කතා කරන්නද? අය මං කවදා තාත්තේ කියලා කතා කරන්නද? එයාලා ඉන්නකොට අපිට දැනුන්නේ නැති වුණාට එයාලා නැති දවසක තමයි එයාලගේ අගේ අපිට හොඳට තේරෙන්නේ. ඒක නිසා මේ පොඩි හාමුදුරුවෝ එයාලට කියන්නේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට එයාලා ඕන තරම් වැරදි කරයි. අපි ආවේ දෙමව්පියන්ගේ වැරදි හදන්න නෙවෙයි. දෙමව්පියෝ සතුටින් තියාගන්න. එයාලා අපි වෙනුවෙන් කරපු කැපකිරීම නිසාමයි අද අපි මේ මහ පොළොවේ පය ගහලා ඉන්නේ. ඒක නිසා මම ඔයාලට දෙන අවවාදය තමයි අම්මා තාත්තා කියන බුදු උත්තමාවියන් අපිට මේ මනුස්ස ලෝකයේදී පමණයි හම්බ වෙන්නේ. ඒක නිසා ඒ අය ආදරෙන් රැක බලා ගන්න. නැත්තම් ඔයා අම්මගේ තාත්තගේ හිත රිදව හිටියොත් එහෙම ඒ දෙන්න මැරිලා ගියාට පස්සේ ඔයාට ඒ වෙච්ච අතපසු වීම මතක් කර කර දුක් විඳින්න තමයි වෙන්නේ. ඒක නිසා ඒ අඩුවනම් කරගන්න එපා. අම්මා තාත්තා ඉන්නකම් හොඳට සලකන්න. මං ඔයාගෙන් එක ඉල්ලීමක් ඉල්ලනවා. මේ වීඩියෝ එක ඔන්ලයින් ඉන්න කීප දෙනෙක් බලලා ෂෙයා කරන්න. ඒක තමයි මං වෙනුවෙන් කරන ලොකුම උදව්ව. එහෙනම් ඔයාට සම්මා සම්බුදු සරණයි. ගිහිල්ලා එන්න.